එයාලා තමන්ගේ නිවන හොයන්නේ හාමුදුරුවන්ගේ සිවුර පල්ලේ අතපත ගාමින්. අවාසනාවකට ඒ මිනිස්සුන්ට ඒ නිවන හොයන්න දඟලන සිවුර අස්සේ තියෙන පණ ගෙහෙන හදවතක් කියලා එයාලට අමතක වෙනවා. ඉතින් ශූන් වහන්සේ තුලද මෙරට මේ පෘථුවි ධාතුව තුල ඇති මානව සත්වයෙකු සිටින බව දැක්කොත් ඔබට පුළුවන් හාමුදුරුවෝ කෙනෙක්ට අම්මා කෙනෙක් වෙන්න, හාමුදුරුවෝ කෙනෙක්ට තාත්තා කෙනෙක් වෙන්න, හාමුදුරුවෝ කෙනෙක්ට සහෝදරයෙක් වෙන්න. ඒක උන්වහන්සේලා තමන් අතහැරපු සියල්ල උන්වහන්සේලා සතු බව මතක තියාගන්න. සනීප කරගන්න තමයි මේ ඇඳුම් මහන්නේ කියලා ගන්න ඕනේ. කෑම තමයි ඔයාට හැම වෙලේම ලොකු. දැන් අර මහාන මිනිසයා නැගිටලා ඉන්න දැන් හදේ එයාගේ මූණට වැටිලා තියෙන්නේ. වෙනුවට හඳුලැනි බොන